සුබ දවසක් යාළුවනේ. කොරියානු E8 රැකියා වැඩසටහන පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු විශ්වාසනීය ලෙස මුලින්ම ගෙන ඒම හංගුක් සිලෝන් ඇකඩමි YouTube චැනලයේ පරමාර්ථයයි. සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගැනීමට අපව ලයික් කර බෙල් අයිකන් එක ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කර එකතු වන ලෙස කාරුණිකව ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මහත් ආන්දෝලනයට ලක් වූ කොරියානු E8 වැඩසටහන නව නීති හා විවිධභාවයෙන් යුක්තව නීත්‍යානුකූල ලෙස සියල්ල සිදුවෙමින් එහි අවසන් පියවර ළඟා වෙමින් පවතින බව ඉතා සතුටින් ඔයාලට කියන්න පුළුවන්. දැනටමත් කොරියානු කෘෂිකාර්මික නගර 5ක් ලංකාව සමග ඊයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කරමින් ඔවුන්ගේ කිවිසුම් ලංකා රජය වෙත එවා ඇත. එම ගිවිසුම් අධ්‍යයනය කර නීති උපදෙස් සහ කැබිනට් අනුමැතියද සමගින් රැකියා සුරක්ෂිතභාවයට නව නීතිද සම්පාදනය කරමින් ඉදිරි සති දෙක ඇතුළත එහි සියලුම වැඩ අවසන් කිරීමට රජය මේ වෙනකොට යොහුසුලුව කටයුතු යොදමින් සිටින බව ඉතා සතුටින් ඔබට දැනුම් දීමට පුළුවන්. දැනටමත් ගිවිසුම් ලැබී ඇති කොරියානු නගර 5 අතුරින් කොරියානු දකුණු පළාතට අයත් බෝසෝන්ගුන් කියන නගරයෙන් මුලින්ම රැකියා එනවීමක් ලැබේ යයි අනුමාන කරන අතර එය ඉදිරි සති දෙක තුළ සිදුවන බව විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපිට ලැබී තිබෙනවා. එය එසේ සිදුවුවහොත් ලබන මාසය ඇතුළත ලංකාවේ පළමු E8 කණ්ඩායම කොරියානු දකුණු පළාත බලා පිටත් වීම සිදුවේවි. මුලදී සීමිත රැකියා ඇණවුම් ප්‍රමාණයක් ලැබීමට නියමිත අතර මෙය ක්‍රමානුකූලව පුළුල් වීමෙන් රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකාවාසී ඔබ සැමටද මේ අවස්ථාව උදා වේවි. ඒ සඳහා ඔබ සැමටද අවස්ථාව උදා වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. රජය මුලින් දැනුම් දුන් පරිදි E8 වැඩසටහන රාජ්‍ය අනුබද්ධ හා රාජ්‍ය අනුමැතිය ඇති ආයතන වලින් පමණක් සිදු කරන අතර කිසිම විටක එය පෞද්ගලික අංශයට විවෘත කිරීමක් සිදු නොකරන බව නැවතත් රජය තදින් ප්‍රකාශ කර සිටිනවා. මෙවන් සත්‍ය තොරතුරු දැන ගැනීම හා මිතුරන් අතර බෙදා ගැනීමට හංගුක් සිලෝන් ඇකඩමි YouTube චැනලය සමග නිරන්තරයෙන් එකතු වී සිටින්න. මෙවන් වීඩියෝවක් සමග නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. බොහොමත් ස්තුතියි.